ලංකාවේ මෙහෙම ප්‍රකෝටිපතියන් ඉන්නවද කියලා අපට හිතා ගන්න බෑ. රොලෙස් වර්ගයේ ඔරලෝසු දෙකක් තියෙනවා. හරිද? තව මොනවද තියෙනවද දන්නේ නැහැ. තව ඔරලෝසු කීයක් තියෙනවද දන්නේ නැහැ. හොඳද? නාමල් රාජපක්ෂට මෝටර් රථයක් තියෙනවා. හැබැයි ඒක නිෂ්පාදිත වර්ෂය දන්නේ නැහැ, මාදිලිය දන්නේ නැහැ. නිශ්චල දේපොළ සහ චංචල දේපොළ වලින් මේ ව්‍යාපාර වලින් 50% කොටස් නාමල්ටයි. හොටෙල් ටිකෙන් මේ ව්‍යාපාර ටිකෙන් 50% කොටස් නාමල්ට අයිති. හරිද? මේක බිරිඳගෙන් දෑවැද්දට හම්බෙච්ච එකක් කියලා කියනවා. අපි දන්නේ නැති මේ කියලා තියෙන ඒවා. හරිද? මීගොමුවේ කාමර 50කින් යුක්ත බීච් හොටෙල් එකක් තියෙනවා නාමල්ට. වසන්ත සමරසිංහ සහෝදරයාගේ නේද? ඔහුගේ අර වත්කම් ගැන එහෙම කියලා වැළපෙච්ච උන් කොහොමද බලපියව මුගේ හැටි. අක්කර 2යි කාමර 30යි හෝටලයක් තියෙනවා පාසි කුඩා. 20යි 29 ජනාධිපති තමයි ලංකාවේ හොඳම කෝටිපතියා. මෙහෙම උන්ට තමයි තාත්තටයි අම්මටයි තුන් වේල කන්න දීලා නිවසක් දීලා බලා ගන්න බැරි. නෑ මෙලේගේ සුවඳ කොහොමද නෑ මල් සුවඳ. අක්කර 18ක ඉඩමක් තියෙනවා. කොහොමද වැඩේ? නාමල් වගාත් කරනවා මරුනේ. පුත්‍රයාගෙත් මීට නොදෙවෙනි නැතුව ඇති ඔහොම හිටියට. හරිද? දන්නවනේ පුත්‍රයා නීතිඥ වෘත්තීය ආදායම 8,20,000යි වර්ෂයටම. රන් ජයකොන්තයක් තියෙනවා. අර මේ මහින්දගේ වශී බෝලේ වගේද දන්නේ නැහැ. ඒ වගේම කරාඹුත් තියෙනවා. නාමල් කරාඹුත් දානවද බන්දා? අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි කිව්වා අද වැඩේ කරනවා. නාමල් රාජපක්ෂ ප්‍රකෝටිපතියෙක්. හරිද? ලංකාවේ මෙහෙම ප්‍රකෝටිපතියන් ඉන්නවද කියලා අපට හිතා ගන්න බෑ. ඒ තරම්ම නාමල් රාජපක්ෂට වත්කම්. හරිද? 20යි 29 ජනාධිපති කෝටිපතියෙක්. හොඳයිනේ. හරිද? දන්නවද නාමල් රාජපක්ෂගේ ගාව අතේ බඳින රොලෙස් වර්ගයේ ඔරලෝසු දෙකක් තියෙනවලු. හරිද? තව මොනවද තියෙනවද දන්නේ නැහැ. තව ඔරලෝසු කීයක් තියෙනවද දන්නේ නැහැ. හොඳද? දැන් මෙතෙන් සිට නාමල් රාජපක්ෂගේ වත්කම් ටික ඔබට කියනවා හිතා ගන්නවත් බෑ. ලංකාවේ පළමු කෝටිපතියා නාමල් රාජපක්ෂද කියන සැකය මේ කතාව කියලා ඉවර වෙද්දී ඔබට හිතෙයි. හරිද? දැන් අපි වැඩේට යනවා. නම තමයි ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ. අහලා තිබ්බේ නෑනේ වැඩිය. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ. හරිද? දැන් තමයි කතාව. හරිද? නාමල් රාජපක්ෂගේ ඉඩම් පිළිබඳව කියනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂට ඉඩමක් තියෙනවා. හැබැයි ඉඩමේ අක්කර ප්‍රමාණය දන්නේ නැහැ නාමල්. හරිද? නාමල් රාජපක්ෂට ඉඩමක් තියෙනවා. දෙමව්පියන්ගෙන් ලැබිච්ච තෑග්ගක් විදිහට ලැබිච්ච එකක්. හරිද? ඒකේ මිල ගණන් නාමල් දන්නෙත් නෑ, අක්කර ප්‍රමාණය දන්නෙත් නෑ. අද්භූතයි. හරිද? දැන් මේ වාර්තාවල තියෙන විදිහට අල්ලස් කොමිසමට ලබා දීලා තියෙන වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව නාමල් රාජපක්ෂට ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ අක්කර ප්‍රමාණය දන්නේ නෑ මිනිහා. හරිද? එතකොට එහි වටිනාකම දන්නෙත් නෑ. දෙමව්පියන්ගෙන් ලැබිච්ච හරිද? දෙමව්පියන්ගෙන් ලැබිච්ච තෑග්ගක්. තව ඉඩමක් තියෙනවා. නාමල් රාජපක්ෂ ඉඩමක් මිලදී අරන් තියෙනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ නමට ඉඩමක් මිලදී අරන් තියෙනවා. ඉඩමේ අක්කර ප්‍රමාණය දන්නේ නැහැ. හරිද? නාමල් ඉඩමේ අක්කර ප්‍රමාණය දන්නේ නැහැ. මිල ගණන් දන්නෙත් නැහැ. ඒකට දැන් මිලට දීගත් ඉඩමේ මිල ගණන් නාමල් දන්නේ නැහැ. මාරයි. හරිද? මේ තමයි රාජපක්ෂ කෙරුවාව. දැන් ඒ කල්ලිය කියන විදිහට ලොවෙත් වෙන්නේ නැහැ. 2029 ජනාධිපතිගේ කෙරුවාව. එක ඉඩමක් තියෙනවා දෙමාපියන්ගෙන් ලැබිච්ච එකක්. හරිද? ඒකේ දන්නේ ඉඩමේ ප්‍රමාණය දන්නෙත් නැහැ, වටිනාකම් දන්නෙත් නැහැ. හැබැයි අద్භූත වැඩේ කියන්නේ නාමල් රාජපක්ෂ ඉඩමක් මිලදී ගන්නවා. ඒ ඉඩමේ මිල දන්නේ නැහැ. ප්‍රමාණය දන්නෙත් නැහැ. ඒත් එක්කම නාමල් තව ඉඩමක් මිලදී අරන් තියෙනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ නමට. නාමල් රාජපක්ෂට ඉඩම් 3ක් තියෙනවා. හරිද? එකක් දෙමාපියන්ගෙන් ලැබිච්ච එකක්, අනික මිලදී ගත් එකක්, දෙවෙනි එක ඒකේ වටිනාකමවත් ඒකේ ප්‍රමාණයවත් දන්නේ නැහැ. තව ඉඩමක් මිලදී අරන් තියෙනවා නාමල් රාජපක්ෂ. සෙල්ලන්නේ මේ තමයි නේද අර ත්‍රාඩ කල්ලියේ 20යි 29 ජනාධිපතිගේ තත්ත්වය. හරිද? ඒත් එක්කම අපේ නාමල් රාජපක්ෂගේ මෝටර් රථ ගැන කියන්න යනවා. ගොඩක් කියන්න තියෙන. ඒකින්ද වේගෙන් කියන්නම් ඔබට. නාමල් රාජපක්ෂට මෝටර් රථයක් තියෙනවා. හැබැයි ඒක නිෂ්පාදිත වර්ෂය දන්නේ නැහැ, මාදිලිය දන්නේ නැහැ. හරිද? බලන්න. නාමල් රාජපක්ෂට එක්තරා මෝටර් රථයක් තියෙනවා. නිෂ්පාදිත වර්ෂය මාදිලිය මුකුත් දන්නේ නැහැ. හරි? ඒ තැන්වල හිස් තැන් තියෙන්නේ. ඔබට මේ පේනවා ඇති. හරිද? දැන් මේ ඔබට මේ ඡායාරූප ඔබ දකින්න ඇති. මුකුත් නැහැ. හරි? එතකොට මෙහි මිල ගණනුත් නැහැ. ඒ වගේම නාමල් රාජපක්ෂට තව මෝටර් රථයක් තියෙනවා. ටොයෝටා ජිප් එකක් තියෙනවා.
ඒක අර ආනයනික බදු වලින් නේද අර වාහන බලපත්‍රයේ മന്ത്രിවරුන්ට හම්බෙච්ච ඒ හරහා ගෙන්වා ගත්ත එකක්. හැබැයි ඒකෙත් මිල ගණන් මුකුත් නැහැ. හරිද? ඒත් එක්කම තවත් මෝටර් රථයක් නාමල් රාජපක්ෂට තියෙනවා. ඒක පියාසතු වාහන පාවිච්චි කිරීම සඳහා ලබා දී ඇති. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ නමට තියෙනවා මෝටර් රථ දෙකක් සහ ජිප් රථයක්. ඉන් එක් මෝටර් රථයක මාදිලිය දන්නෙත් නැහැ, මිල ගණන් දන්නෙත් නැහැ නාමල්. හරිද? එතකොට අනිත් එක තමයි ජිප් රථයක් තියෙනවා අර තීරුබදු රහිතව ගෙන්වා ගත් එක. ඒක තීරුබදු වලින් නිදහස් කරලා ගෙන්වා ගත් එකක්. හැබැයි ඒකේ වටිනාකම නාමල් දන්නෙත් නැහැ. තව මෝටර් රථයක් තියෙනවා. ඒක තාත්තට පාවිච්චි කරන්න. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ වැඩ කටයුතු වලට දීලා තියෙනවා. ඒ මෝටර් රථේ වටිනාකම දන්නෙත් නැහැ. ගෙනාපු වර්ෂය දන්නෙත් නැහැ. වර්ගය දන්නෙත් නැහැ. මරුනේ 20යි 29 ජනාධිපති. හොඳද? තව තියෙනවා බඩු. හරිද? තව මරු කතා රජ කතා තියෙනවා. ඔබ දන්නේ නාමල්ට තියෙන හොටෙල් ටික එහෙම බැලුවොත් ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. දෙල් කඳ පොලෙත් නැහැ. හරිද? දැන් අපි යනවා නාමල් රාජපක්ෂට අයිති බව. හරිද? මේ මම මතුව කියවන පහත සඳහන් වෙන ව්‍යාපාර වලින් හොටෙල් වලින් නිශ්චල දේපොළ සහ චංචල දේපොළ වලින් මේ ව්‍යාපාර වලින් 50%ක කොටස් නාමල්ට අයිති. මේ කියන මෙතෙන් සිට කියන මේ හොටෙල් ටිකෙන් මේ ව්‍යාපාර ටිකෙන් 50%ක කොටස් නාමල්ට අයිති. හරිද? මේක බිරිඳගෙන් දෑවැද්දට හම්බෙච්ච එකක් කියලාත් කියනවා. අපි දන්නේ නැති මේ කියලා තියෙන ඒවා. හරිද? මීගොමුවේ කාමර 50කින් යුක්ත බීච් හොටෙල් එකක් තියෙනවා නාමල්ට. හරිද? මේකේ 150ක් නාමල්ට අයිති. සෙල්ලම් නැහැ. මීගොමුවේ කාමර 50කින් යුක්ත බීච් හොටෙල් එකක් තියෙනවා නාමල්ට. ඒකෙන් 150ක කොටස් නාමල්ට අයිති. ඒත් එක්කම තමයි තව හෝටලයක් තියෙනවා බෙන්තොට. ඒකේ කාමර 15කින් යුක්ත හෝටලයක් තියෙනවා. ඒකෙත් 150ක කොටස් නාමල්ට අයිති. සෙල්ලම් කෝටිපතියෙක් නේ ඔබ හිතන්නකෝ. හරිද? හරි මීගොමුවේ බීච් හොටෙල් එකක් තියෙනවා කාමර 50යි ඒකෙන් 150ක් නාමල්ගේ. හරිද? සෙල්ලම් නෑ පුතෝ වැඩේ. බෙන්තොට කාමර 15ක හොටෙල් එකක් තියෙනවා. හරිද? ඒකෙන් 150ක් නාමල්ගේ. හරිද? ඊට වඩා තවත් ලොකු හොටෙල් එකක් තියෙනවා. කබානා හොටෙල් එකක් තියෙනවා. රංගිරි දඹුල්ලේ. හරිද? කබානා 26යි අක්කර 13ක කබානා 26ක හොටෙල් එකක් තියෙනවා. නාමල්ට රංගිරි දඹුල්ලේ. සෙල්ලම් නෑ පුතෝ. එතනමුත් 150ක් නාමල්ගේ. ඔබ හිතන්න. හරිද? දැන් එක පැත්තකින් මීගොමුවේ. හරිද? බීච් හොටෙල් එකක් කාමර 50යි. හරිද? ඊට පස්සේ බෙන්තොට කාමර 15ක හොටෙල් එකක්. ඒත් එක්කම රංගිරි දඹුල්ලට නේද? රංගිරි පොළවට යද්දී කබානා 26යි අක්කර 13යි නාමල්ගේ. කොහොමද වැඩේ? 20යි 29 ජනාධිපති. දැන් දැක්කනේ අර වසන්ත සමරසිංහ සහෝදරයාගේ නේද? ඔහුගේ අර වත්කම් ගැන එහෙම කියලා වැළපෙච්චේ උන් කොහොමද බලපියව මුගේ හැටි. හරිද? දැන් වසන්ත සමරසිංහලාට උපතින් ව්‍යාපාර තිබ්බා මොනවා හරි තිබ්බා. දැන් කොහොමද? දැන් මං අන්තිමේදී කියන්නම්කො කතාව. හරිද? ඒත් එක්කම බෙන්න වැඩේ. බෙන්න බලපල්ලා වැඩේ. අක්කර 2යි කාමර 30යි හෝටලයක් තියෙනවා පාසි කුඩා. හරිද? ඒකෙත් 150ක් අයිති. අක්කර 2යි කාමර 30යි හරිද? හෝටලයක් තියෙනවා නාමල් රාජපක්ෂට පාසි කුඩා. කොහොමද වැඩේ? හරිද? ඒත් එක්කම මෙන්න වැඩේ. මෙන්න වැඩේ. අක්කර 4යි කාමර 54යි තව හෝටලයක් තියෙනවා පාසි කුඩා නාමල්ට. සෙල්ලම් නැහැ පුතෝ. බලාපල්ලා 20යි 29 ජනාධිපති තමයි ලංකාවේ හොඳම කෝටිපතියා. හරිද? එහෙමයි අපට කියන්න වෙන්නේ. ඔබ හිතන්න ලෝකෙවත් හරිද? දේශපාලඥයෙකුට මෙච්චර වත්කම් නැතුව ඇති. ඔබ හිතන්නකෝ පාසි කුඩා සම්පූර්ණයෙන්ම නාමල් අත්පත් කරගෙන. හරිද? පාසි කුඩා තියෙන නාමල්ට 150ක කොටස් අයිති එක හෝටලයක් අක්කර 2යි කාමර 30යි. හරිද? අනික අක්කර 4යි කාමර 54යි. පොදු ජන පෙරමුණේ පාක්ෂිකේනි තවම හිතුරු වෙලා ඉන්න අපේ පාක්ෂිකේනි දන්නවද වැඩේ? කොහොමද වැඩේ? හිතුවද නෑ මොලේ මෙහෙම කියලා. හරිද? මෙහෙම උන්ට තමයි තාත්තටයි අම්මටයි තුන් වේල කන්න දීලා නිවසක් දීලා බලා ගන්න බැරි. හරිද? ඒත් එක්කම පාසි කුඩා තාම ඉවර නෑ. හරිද? දැන් ජල ක්‍රීඩා කරන ස්ථානයක් පාසි කුඩා තියෙනවා. පාසි කුඩා විතරක් නෙවෙයි බෙන්තොට තියෙනවා, කළුතර තියෙනවා. පාසි කුඩා කියන ස්ථාන තුනේම ජල ක්‍රීඩා කරන ස්ථාන තුනක් තියෙනවා. ඔබ දන්නවා ඔය රුසියන් ජාතිකයන් යුක්‍රේන ජාතිකයන් එහෙම ඉතාමත් ඇලුම් කරන ඔය ජල ක්‍රීඩා වලට අපි දැක්කනේ දර නාමල් රාජපක්ෂ පසුගිය දවස්වල ගිහිල්ලා පොහොට්ටුවේ ඉන්න සුන්බුන් කල්ලියේ හිටපු මැති ඇමතිලාත් එක්ක අර ජල ක්‍රීඩා කරනවා. ඒ පැතිවල වෙන්නේ නැති. හරිද? ස්ථානයක් පාසි කුඩා.
අනිත් තැන බෙන්තොට, අනිත් තැන කළුතර මරුනේ. නාමෙලේ නෑමෙලේගේ සුවඳ කොහොමද නෑමැල් සුවඳ? හරිද? කොහෙන්ද මේ වත්කම් නෑමෙලේට දැන් මේවා බිරිඳගෙන් ලැබිච්ච කියලා කියනවා. කියන්න පුළුවන්. මේවා ගැන විමර්ශන කරන්න ඕන. හරිද? දැන් අර ඉහත කියපු නාමල්ගේ ඉඩම් ගැන ඉඩම් වල ඉඩම් මිලදී ගන්නවා වටිනාකම් දන්නේ නැහැ. හරිද? මෝටර රථ පදිනවා මෝටර රථේ වටිනාකම දන්නේ නැහැ මාදිලිය දන්නේ නැහැ. මරුනේ. කොහොමද මුන් අන්දන්නේ මිනිස්සු? යමල්ලා කොහොම දැන් මේවා ගැන හරිද අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකතුමා රංග දිසානායක මැතිතුමා අපි හිතන්නේ වැඩේ වෙයි නේද? දැන් ඔය වත්කම් දීලා තියෙන කාගේ වුණත් කමන්නේ නේ විමර්ශනය වෙන්න ඕන. හරිද? ඒත් එක්කම වගක් කරනවා නාමල්. වගා කරනවා. ඌව පැත්තේ හරිද අක්කර 18ක ඉඩමක් තියෙනවා. කොහොමද වැඩේ? නාමල් වගාත් කරනවා මරුනේ 20යි 29 ජනාධිපති ඉතාම හොඳයි. හරිද? තව කටුනායක තියෙනවා මිලදීගත් පර්චස් 80ක ඉඩමක්. මිලදීගත් පර්චස් 80ක ඉඩමක්. හරිද? මේවා මේ බිරිඳගෙන් ලැබිච්චා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම කළුබෝවිල පැත්තේ තවත් ගොඩනැගිල්ලක් ගැන කියනවා. කොහොමද වැඩේ? 20යි 29 ජනාධිපති කොහොමද? හරිද? 20යි 24 ජනාධිපති. හරි පේනවනේ ත්‍රිකෝටි ගණන් දේපොළ. මම හිතන්නේ ලංකාවේ නෙවෙයි ලෝකෙවත් හරිද මේ තරම් ධනස්කන්ධයක් තියෙන දේශපාලකයෙක් නැතුව ඇති. හරිද? නේද? සමහර දැන් අර මෝටර රථවල එහෙම මාදිලිය දන්නෙත් නැහැ. දැන් මේ දීලා තියෙන තොරතුරුත් එක අපිට හිතන්න වෙන්නේ. හරිද? තාත්තට දුන්නා නේද? සමහර ඉඩම් තියෙනවා තෑගි ලැබුණා. සමහර ඉඩම් මිලදී ගත්තා. හැබැයි මිලදී ගත්ත ගාණ දන්නේ නැහැ. මරු නේද? දැන් ඔබ ඉඩමක් මිලදී ගත්තොත් හරිද? ඔබ මිලදී ගත්ත ගාණ නොදන්න වෙන්න විදිහක් නැහැනේ. ඒකේ තියෙන අක්කර ප්‍රමාණය පර්චස් ප්‍රමාණය ඔබ නොදන්න වෙන්න විදිහක් නැද්ද? හැබැයි නෑ මොලේ දන්නේ නැහැ. එහෙම තමයි වැඩේ පුතේ. හරිද? යම් කොහොම 20යි 29 ජනාධිපති සතුටුද දැන්? සතුටුද දැන්? මං ඊයේ කිව්වනේ දෙඹරකට ගලක් ගැහුවා. හරිද? දැන් තමා වැඩේ. තව එනවා. දැන් රෝහිතට යෝෂිතට කොහොමද? ඒක නෙමෙයි. මේ වෙබ්සයිට් එකේ බැලුවා මට අහුුන්නේ නැද්ද දන්නේ නැහැ. මේ සජිත්ගේ මං හෙව්වා. සජිත්ගේ නෑ තාම බඩු නෑ පේන්න නෑ මොකක් හරි අවුලක්ද දන්නේ නැහැ. මට හොයාගන්න බැරුවක් දන්නේ නැහැ. පුත්‍රයාගෙත් මීට නොදවෙනි නැතුව ඇති ඔහොම හිටියට. හරිද? දන්නවනේ පුත්‍රයාගේ හොයනවා. තවම පුත්‍රයාගේ හම්බුන්නේ නැහැ. හම්බෙච්ච ගමන්ම පුත්‍රයාගෙත් කියන්නම් අද දවස් ඇතුළත. දැන් අපේ නාමල්ගේ වත්කම් දැන් අපි වැළුවනේ ඉඩම් කොහොමද නේද? හොටෙල් කොහොමද? දේපොළ කොහොමද? වාහන කොහොමද කියලා දැන් මිනිහට ලැබෙන මන්ත්‍රී ධූරයේ හා ඒ ආශ්‍රිත මිනිහාගේ වෘත්තිමය හැකියාවන් වලට ලැබෙන ආදායම් ටික බලන්න යන් වැටුප් පහ වෙනත්. හරිද? 41,52,000ක් මිනිහට වැටුප් සහ වෙනත් වර්ෂයකට ලැබිලා තියෙනවා. 41,52,000ක් මිනිස්සයාට වැටුප් හා වෙනත් දේවල් ලැබිලා තිබෙන බවට කියනවා. ඒ වගේම මාර වැඩක්. නීතිඥ වෘත්තීය ආදායම 8,20,000යි වර්ෂයටම. මාරයිනේ. කොයි හරි නඩුවකට කතා කරනවා දැක්කද? මාරයි දැන් අපි දන්නේ නඩු වලට අපි දන්නේ නැහැ අර ගම්මන් පිළ දැක්කනේ අර පිල්ලයන් අත්අඩංගුවට ගද්දි එකපාරටම එළියට ආවේ. ඒ වගේ නාමලුත් හොරාට නඩු වලට කතා කරනවා දන්නේ අපි දැකලා නැහැ. හරිද? එක්තරා විදිහකට 8,20,000ක් අවුරුද්දකට කියන්නේ නීතිඥයෙක් වැඩේ පාඩුයි. හරිද? ඒ කියන්නේ වැඩේ අවුල් කියන එකනේ වැඩේ අසාර්ථකයි නීතිඥ වෘත්තිය. හැබැයි කොහොම හරි මිනිස්සයා 8,20,000ක් නීතිඥ වෘත්තියෙන් හොයාගෙන තියෙනවා. ඒත් එක්කම පොලී ආදායම පෞද්ගලික ණය පොලී. පොලියට සල්ලි දෙනවද නැත්නම් බැංකු පොලියද මම දන්නේ. හරිද? සෙල්ලන්නේ නැහැ. වර්ෂයකට පොලී ආදායම පෞද්ගලික ණය පොලී. හරිද? පෞද්ගලික ණය පොලිය කියලා මෙහි සඳහන් වෙන්නේ බැංකු වලට දැම්මන් පස්සේ දෙන පොලියක්ද නැත්නම් කාට හරි පොලියට දෙනවද මොනවද මම දන්නේ නැහැ. ඒත් එක්කම නාමල් රාජපක්ෂව ගත්ත ක්‍රෙඩිට් කාඩ් පත් අහර මෙහි ඒ වගේ තොරතුරුත් ගත්ත ණය එහෙමත් සුළුවට දාලා තියෙනවා. හරිද? එහෙම ටිකකුත් මේක ඇතුළට දාලා තියෙනවා. ඒක හොඳට ගණන් හිලව් එක්ක දාලා තියෙනවා. හරිද නාමල්? හරිද? හැබැයි අර වාහනවල මාදිලිය දන්නේ නැහැ. වාහනවල මිල ගණන් දන්නේ නැහැ. ඉඩමම් මිලදී ගද්දි ඉඩමේ මිල දන්නේ නැහැ. හරිද? එහෙමයි. හරිද? ක්‍රෙඩිට් කාඩ් පත්වල එහෙම මේ සටහනේ තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පත්, ණය කාඩ් පත් කියලා තියෙනවා. ණය කාඩ් පත් 3ක් විතර තියෙනවා. 3ක් 4ක් තියෙනවා. එයත් දාලා තියෙනවා. හරි? ඒත් එක්කම නාමල් රාජපක්ෂගේ රත්තරන් ටික බලන්න පේනවා. රත්තරන් මුතුමැණික් රිදී හරිද නේද? ඒ මාර වටිනාකම් කෝටි 50ක් විතර වෙනවා. මට මේ බැලුවාම හැම එකක්ම තියෙන්නේ ලක්ෂ 5න් උඩ වගේ තියෙන්නේ. අපි බලමු මුලින්ම යනවා රන්මාලා හා පෙන්ඩන්ට් කට්ටලයක් තියෙනවා. රන්මාලා හා පෙන්ඩන්ට් කට්ටලයක්. හරිද? මේක පවුම් 13යි. පවුම් 13ක රන්මාල සහ
පෙන්ඩන් කට්ටලයක් තියෙනවා. පවුම් 13ක පොට්ටුවේ සමාජිකයනි ඔබට තියෙනවද? ඔබගේ බිරිඳට හෝ ඔබට තියෙනවද රන් මාල සහ පෙන්ඩන් කට්ටලයක් පවුම් 13ක? හරිද? තියෙනවද? නෑනේ. ඒත් එක්කම රන් ජයකොන්තයක් තියෙනවා. අර මේ මහින්දගේ වශීබෝලේ වගේද දන්නේ. හරිද? එකක් තියෙනවා පවුම් 16යි. සෙල්ලන්නේ පවුම් 16ක ජයකොන්ත තියෙනවද මේ රටේ මිනිස්සුන්ට අන්න නාමල්ට තියෙනවා. රන් ජයකොන්තයක් තියෙනවා. නාමල් රාජපක්ෂට පවුම් 16. ඒත් එක්කම මැණික්ගල් සහිත රන් මුද්දක් තියෙනවා. මැණික්ගල් අල්ලපු එකක් ලක්ෂ 5යි ඒකෙත් වටිනාකම. හරිද? ඒ වගේම රන් කාසි 23ක් තියෙනවා. හරිද? පවුම් 23යි. වේගෙන් මම කියාගෙන යන්නම් ගොඩක් දේවල් තියෙනවා. ඒත් එක්කම මැණික් තියෙනවා නාමල් ළඟ. හරිද? මේ මැණික් වර්ග අදයි අහන්නේ ඔබ අහලත් නැතුව ඇති. හරිද? රළු මැණික්ගල් බලලුන්ගේ ඇස් ගැට මොනවද බන්දන්නේ වචනත්. හරිද? එකක් තියෙනවලු හැබැයි ගාන දාලා නැහැ. සහ ප්‍රමාණය දාලත් නැහැ. රළු මැණික් නිල් තරු නිල් මැණික්. හරිද? එහෙමත් මොකක් හරි එකක් වෙන්නේ නැති එකක් තියෙනවා හැබැයි ප්‍රමාණය ගාන දාලා නැහැ. හරිද? ගොඩක් තියෙනවා මේකේ මුතු මැණික් හිතා ගන්න බැරි ඒවා අහපු නැති නම්. හරිද? ඒත් එක්කම රන් වලලු 30ක් තියෙනවලු පවුම් 35ක. හරිද? හිතන්නකෝ රන් මාලා 4යි පවුම් 28ක. ඒ වගේම රන් දාම 18ක් තියෙනවලු පවුම් 74ක. ඒත් එක්කම සුදු රන් දාම 5ක් තියෙනවලු පවුම් ගාන දාලා නැහැ. ඒ වගේම නිල් මැණික් දාම සහිත සුදු රන් දෙකක් තියෙනවා පවුම් ගාන හෝ කැරට් ගාන මුකුත් දාලා නැහැ. ඒ වගේම දියමන්ති දාමයන් තියෙනවලු මම හිතන්නේ කෝටි 50කට එහා. හරිද? මේ කෝටි 50කට එහා මෙතන වත්කම් තියෙනවා. ඒ වගේම තමයි අත්අර්ලෝසු දෙකක් තියෙනවා නාමල් රාජපක්ෂට. හරිද? මෙතන මේ තියෙනවා දියමන්ති මාල, දියමන්ති මුදු, ඒ වගේම කරාඹුත් තියෙනවා. නාමල් කරාඹුත් දානවද බන්දා? හරිද? කරාඹු කනේ දාන කරාඹුත් තියෙනවා නාමල්ට. මාරයිනේ. මාර වත්කම් ගොඩක් තියෙන්නේ. රන් කාසි තව ගොඩක් තියෙනවා. මේ රන් කාසි 71යි පවුම් 71ක තව තියෙනවා. ඒ වගේම අත්අර්ලෝසු දෙකක් තියෙනවලු. ඔබට ලේසි පහසු නෑ පොහොට්ටුවේ යට ඉන්න තරුණයන්ට එහෙම. එසේ මෙසේ වැඩක් නෙවෙයි. අත්අර්ලෝසු දියමංචි මැණික් හරිද? රන් රිදී මුතු මැණික් ඔක්කොම තියෙනවා. කෝටි 50ක විතර බඩු මේවා. හරිද? සමහර ඒවාල ගණන් දාලත් නැහැ. හරි? සමහර ඒවා තක්ෂේරු කරන්න හිතා ගන්නත් බෑ. හරිද? එතරම් විශාල ප්‍රමාණයකින් තියෙනවා. මේවල අගයන් එකතු කරාම කෝටි 50 ආසන්නයට එයි නැත්නම් කෝටි 50ට වැඩි වෙන්නේ රන් රිදී මුතු මැණික් විතරයි. හරිද? අනිත් ඒවා නැතුව අර ඉඩ කඩන් යාන වාහන නේද? අර බිරිඳගෙන් දෑවැත්තට ලැබිච්ච හොටෙල් එහෙම මුකුත් නැතුව. හිතන්න ලංකාවේ නෙවෙයි ලෝකේ හොඳම කෝටිපති අය නෑ මැල්විය හැකි. විශාල වෙලාවක් ගියා. ඒත් කියන්න තියෙන ටික ඔබට කිව්වා. දැන් ඔබ හිතන්නකෝ හරිද? දැන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රංග දිසානායක මහතාට එහෙම වැඩ ගොඩක් තියෙනවා නේ. මේවා දැකිත් හිතන්න වෙන්නේ එහෙමනේ අපිට. නේද? අපිට මාධ්‍ය කරුවෝ විදිහට හිතන්න වෙනවා. සමහර ඒවා ලැබිච්ච විදිය දන්නේ නැහැ. ඉඩමේ වර්ග අඩි ප්‍රමාණය නේද? පර්චේස් ප්‍රමාණය, අක්කර ප්‍රමාණය දන්නේ නැහැ. ගාන දන්නේ නැහැ. හැබැයි සල්ලි දීලා අරන් තියෙන්නේ. කමක් නැහැ. දැන් 20යි 29 හැබැයි මෙහෙමයි 2029 ජනාධිපතිට ගොඩක් සල්ලි පුදල් දීපොළ තියෙනවා ඈ. ඔන්න ළඟ ඉන්න පුජ්‍යලයන්ට එහෙම උදව් කරයිද දන්නේ නැහැ. කරයි බම්බු තමානේ. එහෙම තමයි අපි කියන්නේ. කොහොමද වැඩේ? හරිද? ඒ කතාවත් එක්ක අපි සමුගන්නවා ඔබට සුබ සන්ධ්‍යාවක්.